මුල් ළමාවිය සංවර්ධනයේ පොදු පරමාර්ථ. කායික වශයෙන් නිරෝගීවුත් යහපත් සෞඛ්‍ය හුරු පුරුදු වලින් යුක්ත වූත් තම හැඟීම් හා චිත්ත වේග ප්‍රකාශ කිරීමට අවබෝධ කර ගැනීමට පිළිගැනීමට හැකි චිත්ත වේගී පරිණතියකින් යුක්ත වූත් මූලික චාලක කුසලතා වලින් යුක්ත වූ දරුවෙකු බිහි කිරීම. ඒ කියන්නේ කායික සමාජීය චිත්ත වේගී හා භාෂා කුසලතාවලින් යුතු බුද්ධිමත් දරුවෙක් බිහි කිරීම. යහපත් සෞඛ්‍ය හුරු පුරුදු සංවර්ධනය කිරීමට මූලික කුසලතා සංවර්ධනය කරන ආත්ම අභිමානයෙන් යුතුව තම හැඟීම් සිතුවිලි හා චර්යාවන් පාලනය කරගත හැකි අන් අය සමග අර්ථාන්විත සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන් වුණු ස්වාධීන නිර්මාපී චින්තනයකින් යුක් දරුවෙකු බිහි කිරීම. ඊට පස්සේ හොඳින් බස හැසිරවිය හැකි තම අදහස් පැහැදිලිව නිර්වද්‍ය ප්‍රකාශ කළ හැකි හා අදහස් අවබෝධ කරගන්න පුළුවන් sannivedana කුසලතා වර්ධනය කරගත් පූර්ව භාෂා කුසලතාවය යුක් දරුවෙක් බිහි කිරීම. දෛනික ජීවිතයේදී විවිධ සිද්ධීන් පිළිබඳ තර්කානුකූලව සිතීමටත් මූලික ගණිත සංකල්ප පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමටත් දරුවා පුරුදු වෙනවා. නිර්මාණාත්මක කලාවන් ඇසුරෙන් සෞන්දර්යාත්මක ආස්වාදයක් ලැබෙමින් තමා තුළ ඇති නිර්මාණාත්මක කුසලතා මතු කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කර දීම. විමසුම් සහිත මනසකින් යුතු සජීවී හා අජීවී ලෝකයේ පිළිබඳ නව අත්දැකීම් ලබමින් පරිසරය සමග අත්හදා බලමින් ගැටළු විසඳීමට හා නිරීක්ෂණයට හා ගවේෂණයට යොදාගත හැකි පරිසරයක්. ප්‍රකෘති කුරුමයන්, දායාදයන්, හරපද්ධතීන් ඇතුළත් ශ්‍රී ලාංකික ජීවන රටාව පිළිබඳ අත්දැකීම් ලබා දීම, ළමා කාලයේදී පවරා දිය හැකි අගයන් හා වටිනාකම්, ආචාර ධර්ම, ලාංකීය සිරිත් විරිත් පුරුදු කිරීම, ශ්‍රී ලංකාවට අයත් බව හා අභිමානය සංවර්ධනය කිරීම. විධිමත් පාසලට සුමට ලෙස සංක්‍රාන්ති වීම සඳහා දරුවා හුරු කිරීම.